ආයුබෝවන් මගේ ආදරණීය ඔබ සියලු දෙනාම ඔන්න මම අදත් මගේ නාමයේ YouTube channel එකට බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක මගේ දෙවෙනි වීඩියෝ එක. මගේ පළවෙනි වීඩියෝ එකේ පුංචි අඩුපාඩු තිබුණා. ඉතින් මම ඒවා හදාගෙන මේ වීඩියෝ එක ඊට වඩා ගොඩාක් ගුණාත්මකභාවයෙන් කරන්න බලාපොරොත්තු ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් ආදරණීය යාළුවනි මම පළවෙනි වීඩියෝ එකේ ගුරු මාරුව කොහොමද සිංහල අක්නයට බලපාන්නේ කියලා තමයි කතා කරේ. ඉතින් ඔන්න අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුරු මාරුව කොහොමද කටක ලග්න හිමි ඔයාට බලපාන්නේ කියලා. ඉතින් මම හුඟක් ආදරෙන් ඉල්ලනවා රැඳී ඉන්න මගේ මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම්ම බලන්න ස්කිප් නොකර. ඉතින් යාළුවනේ අපි එහෙනම් බලමු කටක ලග්නයට කොහොමද කියලා. ඉතින් යාළුවනේ ගුරු මාරුව සිද්ධ වෙන්නේ මේ මාසේ 18 වෙනි සෙනසුරාදා සමාවෙන්න උදේ 7:44ට තමයි ගුරු මාරුව සිද්ධ වෙන්නේ. ගුරු ග්‍රහයා එයාගේ උච්ච රාශියක් වෙන කටක රාශියට තමයි මේ විදිහට එන්නේ. ඉතින් කටක රාශිය කියලා කියන්නේ යාළුවනේ ගුරු ග්‍රහයා යෝගකාරක ග්‍රහයෙක් වෙන ගුරුහංස යෝගය කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ගුරුහංස යෝගය මේ කටක රාශියේ ගුරු උච්ච වුණාම ඇති වෙනවා. ඉතින් ඒ වගේ ඊටමත් හොඳ රාශියකට තමයි මේ ගුරු ග්‍රහයා මේ මාරුව සිද්ධ වෙන්නේ. ඉතින් යාළුවනේ ඉතින් කටක ලග්නෙහිම ඔයාගේ පළවෙනි කොටුවට කියන්නේ ලග්න කොටුවට තමයි මේ විදිහට යාළුවනේ ගුරු ග්‍රහයා එන්නේ. ඉතින් අපි බලමු මගේ කටක ලග්නෙහි යාළුවෝ ඔයගොල්ලන්ට කොහොමද මේ ගුරු මාරුව බලපාන්නේ කියලා. ඉතින් යාළුවනේ මම මේ සම්බන්ධයෙන් කතා කරන්න කලින් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම කියන්න ඕනේ යාළුවනේ ඔයගොල්ලෝ ගොඩක් මගෙන් අහලා තිබ්බ සමහර අය මේ මම සිංහ රාශිය ගැන කතා කරනකොට මගේ සිංහ රාශිය තියෙන පළවෙනි කොටුවේ ඉතින් මොකද වෙන්නේ වගේ ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් යාළුවනේ මේ ඔය ලග්න පලාපල කියනකොට එහෙම පළවෙනි කොටුවේ ඉන්නවා මේ ග්‍රහයා ඉන්නවා කියලා කිව්වට හරියට පලාපල කියන්න බෑ යාළුවනේ. ඒකට උපන් වෙලාව එක්ක හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඒ ග්‍රහයා හොඳ භාවයක හිටියත් යාළුවනේ සමහර විට දුර්වල වෙන්න පුළුවන්. එක පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටි වලට අහු වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් දේවල් තියෙනවානේ. ඒ හින්දා යාළුවනේ මේ පුළුවන් නම් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මට උපන් වෙලාවත් එක්ක ඒක යොමු කරන්න. එතකොට මම ඔයාලට ඒක බලලා හරියටම නිවැරදිව කියන්න. ඉතින් අපි ආයෙත් අපේ මාතෘකාවට මම ඔයගොල්ලන්ට කිව්වා කටක ලග්න හිමියන්ට යාළගේ කටක රාශියට ගුරු උපත් කේන්ද්‍රය තියෙනවා නම් යාළුවනේ උපන් කේන්ද්‍රය තියෙනවා නම් ගුරුහංස යෝගය කියලා යෝගයක් තියෙනවා. ඉතින් මේ ගුරුහංස යෝගයේ තියෙන කේන්ද්‍ර හිමියන් සමාජයේ කාගේ ආදරයට පත් වෙන පිළිගැනීමක් තියෙන කට්ටිය වගේම තමයි මේගොල්ලෝ අනුන්ට අවවාද අනුශාසනා දෙන්නත් ගොඩාක් දක්ෂයි. අනිත් එක තමයි හොඳම දේ එයාලා කියන දේවල් කට්ටිය පිළිගන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ යාට අනුගාමිකින් එහෙම ගොඩක් ඉන්නවා. එතකොට මේ අය ශරීර පෞරුෂය ගත්තත් මනා දෙහදාරිය හරි ලස්සන කට්ටිය තමයි මේ ගුරුහංස යෝගයේ තියෙනවා නම් කටක ලග්න හිමියෙක් වෙන ඔයා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනකොට යාළුවනේ ගුරු මාරුවේදී ඔයාගේ කේන්දරේ ගුරු ග්‍රහයට හොඳම තැනක ඉන්නවා නම් යාළුවනේ හොඳ තැනක ඔයගොල්ලන්ට හොඳ ආනිශංශ ලැබෙනවා. ගුරු කියන්නේ ධනයට අධිපති වෙන ධනකාරක, ඊට පස්සේ පුත්‍රකාරක. ඒ කියන්නේ දරු සම්පත් අතිනුත් මේ ගුරු ග්‍රහයගෙන් තමයි අපි බලන්නේ. ඊට පස්සේ පුණ්‍යකාරක, ඒ කියන්නේ පුණ්‍ය කටයුතු පින්පව් ඒ වගේ දේවලුත් එහෙමයි යාළුවනේ. ඊට පස්සේ ඥානකාරක කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් අධ්‍යාපනය ගැන කතා කරනකොට ඒකටත් අධිපති වෙන්නේ ගුරු.
ඉතින් මේ විදිහට යාළුවනේ මේ වගේ ගොඩාක් ගුරු ග්‍රහය අපේ ජීවිතේට ගොඩක් හොඳ දේවල් තමයි අරගෙන ඉන්නේ. ඉතින් ඔයාගේ කේන්දරේ කටක ලග්නේ ඔයාගේ කේන්දරේ ගුරු ග්‍රහය මං කිව්වා වගේ සුබ ස්ථානයක ඉන්නවා නම් එයාට කිසිම පාපී ග්‍රහයෙක්ගේ බැල්මක් වැටිලා නැත්නම් එයා දුර්වල වෙලා නැතුව ඉන්නවනම් යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ ගුරු මාරුවේදී ඔයා උසස් අධ්‍යාපනයේ හරි ප්‍රාථමික අධ්‍යාපනයේ හරි ලැබෙනවා නම් ඔයාගේ අධ්‍යාපන කටයුතු ඉතාමත් සාර්ථක වෙලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයගොල්ලෝ දරුඵල අපේක්ෂාවෙන් ඉන්න කාන්තාවන් ඉන්නවා නම් කටක ලග්නේ මෙන්න මේ වගේ සුබ පිහිටීමක. ඒ කියන්නේ ගුරුහංස යෝගයේ හැමෝටම නැහැනේ යාළුවනේ. එහෙම හොඳ තැනක ඉන්නවා නම් ගුරු ග්‍රහයා යෝග නැති වුණත් ඔයගොල්ලන්ට හොඳ පින්වන්ත දරුපතක් මෙන්න මේ කාලයේදී මේ ගුරු මාරු වෙන කාලයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට විවාහය පමා වෙන විවාහ වීමට බලාපොරොත්තුෙන් ඉන්න තරුණ තරුණියන්ටත් කටක හිමි ඔයාලටත් හොඳ යහපත් විවාහයක් සිද්ධ වෙන්න අවස්ථාව හුඟක් වැඩි හොඳ අවකාශයක් ලැබෙනවා. ඉතින් ගුරු කියන්නේ ධනයට අධිපති. ඔය වගේ තියෙන නිසා ධනෙ අතිනුත් ඔයගොල්ලන්ට ගොඩාක් වාසි සිද්ධ වෙනවා යාළුවනේ. ඒ වගේම තමයි ඔයා මධ්‍යම වයසේ හරි වයෝ වෘද්ධ කෙනෙක් හරි නම් කටක ලග්නේ හිමි ඔයාට යාළුවනේ හොඳ ප්‍රීතිමත් වන්දනා ගමන් එහෙම යන්න අවකාශය ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි මම මේ පොඩ්ඩක් තමයි කිව්වේ මේ කටක ලග්න හිමියන්ට සුබ ඔයගොල්ලන්ගේ ගුරු ග්‍රහය පිහිටලා තියෙනවා නම් යාළුවනේ සුබ විදිහට මෙන්න මේ වගේ දේවල් ලැබෙනවා කියලා ඉතාමත් ලුහුලින් පුංචි දෙයක් තමයි ඔයගොල්ලන්ට පුංචි අදහසක් ගන්න කිව්වේ. ඉතින් අපි බලමු තව දෙයක් තියෙනවා යාළුවනේ. ඉතින් මේ සුබ ඵල වලට වැඩි වෙනවා ඔයගොල්ලෝ ගුරු මහදශාවක් හරි ගුරු අතුරු දශාවක් හරි ගෙවනවා නම්. ඉතින් හරිම පින්වන්ත කාලයක් තමයි ඔන්න මේ කටක ලග්නේ හිමි ඔයාට ඉදිරියට මේ ඔක්තෝබර් 18 වෙනිදාන් පස්සේ ඔන්න එන්නේ. ඉතින් අපි ඊළඟට බලමු යාළුවනේ. ඒ සුබ ඵලෙන් ඉතින් හැමෝටම තමන්ගේ ලග්නේ ගුරු ග්‍රහයා ওই විදිහට සුබව පිහිටන්නේ. ওই ග්‍රහ පිහිටීමුත් යාළුවනේ අපේ හඳහන කියලා කියන්නේ අපි උපදිනකොට මේ අහසේ ග්‍රහයන් පිහිටලා තියෙන එක ග්‍රහ වස්තු තියෙනවනේ. ග්‍රහ වස්තු ටිකකින් අපි ග්‍රහය කියලා කියන්නේ. ඉතින් ග්‍රහ වස්තු පිහිටලා තියෙන ආකාරය තමයි අඳහනට ගන්න. ඉතින් ඒක යාළුවනේ අපි පෙර කරපු පව්පින් අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම අසුබ විදිහට ගුරු පිහිටලා තියෙන යාළුවන්ට ඉතින් මේ මට කියන්න තියෙන්නේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ ගුරු මහදශාවක් හරි ගුරු අතුරු දශාවක් හරි ගත කරනවා නම් ඒ වගේම ඒ රාෂ්ට්‍ර කපලයක් වාට තියෙනවා නම් යාළුවනේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒවා වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙනම තීව්‍ර වෙන්න පුළුවන්. ඉතින් මේ කාලෙදී ඔයාට යාළුවනේ අධ්‍යාපන කටයුතු අදාළ වෙන්නත් පුළුවන්. එතකොට වැඩිහිටියන් එක්ක මතභේද ඇති වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩක් අර මං ඉස්සලා සුබයි කියපු දේවල් වල අසුබ පැත්ත තමයි යාළුවනේ ගුරු ග්‍රහයා ඔයාගේ කේන්දරයේ දුර්වල තියෙනවා නම් වෙන්නේ. ඒ වගේම තමයි විවාහ ජීවිතයේත් යාළුවනේ විවිධ මතභේද ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙලා ඔබේ විවිධ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඔබේ ආර්ථික තත්ත්වය ඉතාම දුර්වල වෙන්න පුළුවන්. ඔයා දැන් ඉන්න තත්ත්වෙනුත් පහළට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අසුබ පිහිටීමක් ඔයාගේ හඳහනේ තියෙනවා නම් ඉතින් යාළුවනේ හැම දෙයකටම ප්‍රතිකර්මයක් තියෙනවනේ. ඉතින් ඔයගොල්ලෝ දුක් වෙන්න එපා. ඔයගොල්ලන්ට පුළුවනි ඔයාට ගුරුගෙන් එහෙම අපලයක් තියෙනවා නම් ඔයගොල්ලෝ ගුරු ග්‍රහයාගෙන් අපල වලින් මිදෙන්න අවශ්‍ය කරන පිළිවෙත් වලට යොමු වෙන්න. ඉතින් මෙහෙදී අපිට කියන්න පුළුවන් තව දෙයක් තියෙනවා යාළුවනේ ප්‍රධාන වශයෙන් ඒකත් කියන්න ඕනි. ඔයාට ගුරු ග්‍රහය ඔයාගේ හඳහනේ අසුබව පිහිටලා තියෙනවා නම් ඔයගොල්ලෝ බ්‍රහස්පතින්දා ගුරු හෝරාවෙන් සහ අනිත් දවස්වලත් තියෙනවනේ එක එක හෝරා බෙදලා තියෙනවා. අනිත් දවස්වලත් ගුරු හෝරාවෙන්
සුබ කටයුතු වලට අත ගහන්න එපා. ඉතින් ඒවා අසාර්ථක වෙන්න පොඩි සම්භාවිතාවයක් තියෙනවා. අනිත් එක තමයි යාළුවනේ ඔයගොල්ලන්ට ගුරු අපලයක් තියෙනවා නම් ගුරු ග්‍රහයා දුර්වලව ඉන්නවා නම් ඔයගොල්ලෝ පුළුවන් තරම් ධාර්මික වෙන්න. මේ ඒ රාෂ්ටක අපල හරි ඕනම අපලයකට යාළුවනේ අපි ධාර්මිකව ජීවත් වෙනවා නම් ඇත්තට මේ අපල අපිට කරන බලපෑම් අපේ ජීවිතවලට කරන බලපෑම් අඩු වෙනවා. ඒක නිසා යාළුවනේ පුළුවන් තරම් ධාර්මික වෙන්න, බෝධි පූජාවක් තියන්න, කහ පාට මල් පූජා කරන්න, කහ පාට කොඩි පූජා කරන්න. එතකොට තෙරුවන් වැඳලා තෙරුවන් වැඳලා බුදුන් වැඳලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම යාළුවනේ දෙවියන්ට පින් දෙනකොට මම තව දෙයක් කියන්නම්. මේක මේ ග්‍රහ විග්‍රහයෙන් පොඩක් එහාට ගින් කරන්නේ. දෙවියන්ට පින් දෙනකොට යාළුවනේ හැම වෙලේම ඔයගොල්ලෝ සියලුම දෙවියන්ට පින් දෙන්න. ඔයගොල්ලෝ කරපු පිනක් හිතින් මතක් කරගෙන, ඔයගොල්ලෝ කරපු පුණ්‍ය කර්මයක් හිතින් මතක් කරගෙන මේ පුණ්‍ය කර්මය මේ දෙවියන්ටත් අනුමෝදන් වෙත්තා. දෙවිවරුත් ප්‍රාර්ථනා කරන බෝධියකින් බුද්ධත්වය ලබා ගැනීමට ඒ පින් හේතු වේවා කියලා පින් අනුමෝදන් කරන එක මම අතිරේකව කියපු දෙයක් යාළුවනේ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් ගොඩක් මොකක් හරි ඔයගොල්ලන්ගේ හඳහන් වල ඒ වගේ අපලයක් තියෙනවා. ඒ වගේ ගුරු දුර්වලව ඉන්නවා කියලා ඔයගොල්ලන්ට තේරෙනවා නම් යාළුවනේ ඔයගොල්ලෝ ජ්‍යොතිෂ වේදිකෙක් හම්බ වෙලා ඒක පරීක්ෂා කරවාගෙන ඒවට අවශ්‍ය කරන අපල මුදු හරි අපල යන්ත්‍රයක් හරි දාගෙන ඉතින් ඔයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම අද කතා කරන්නේ කටක ලග්නය ගැන විතරයි. ඉතින් කටක ලග්න හිමියන්ට මම ඉතාමත් ලුහුඩින් තමයි මේ දේවල් කිව්වේ. සවිස්තරාත්මකව කියනවා යාළුවනේ වීඩියෝ එක ටිකක් දික් වෙනවා. ඉතින් ගොඩක් වැඩ අධික වෙලාවක පුංචි වෙලාවක් අරගෙන තමයි මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ වීඩියෝ කරන් ආවේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් යාළුවනේ කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න. අපි ඉදිරියටත් කතා කරමු ජ්‍යොතිෂය හා ඔයාගේ ජීවිතය ගැන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම දන්න සියලුම දේවල් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන ඉන්න. ඉතින් යාළුවනේ එහෙනම් ගිහින් එන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක ඔයාගේ වටිනා කාලය මිඩංගු කරලා නැරඹුවාට. ඉතින් පුදුසයි.